Avatar Fire and Ash නිකුත් වෙයි. වසර 7ක් පුරා පිටු 1907කින් ලියවුණු Avatar සංගීතයේ රහස්, සිනමාකරණය, සජීවීකරණය සහ රංගන ශිල්පීන්ගෙන් චලනයන් පටිගත කිරීමේ තාක්ෂණයේ සීමාවන් ඉක්මවා යමින් Avatar චිත්‍රපටයේ ඒවායේ ප්‍රධාන තාක්ෂණික ජයග්‍රහණ සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධ බව නොරහසකි. නමුත් එහි සංගීතයටද ඊට අදාළ වන බව ඔබ නොදන්නවා විය හැකියි. සංගීත රචක සයිමන් ප්ලැන්ගරල් පවසන්නේ එහි තුන්වන කොටස වන Avatar Fire and Ash වැඩ නිම කිරීමට වසර 7ක් ගත වූ බවය. මේ කාලය තුළ ඔහු පිටු 1907කින් එහි සංගීත පස්තාර ලියවුණු අතර පිටසක්වල ග්‍රහලෝකයන් වන පැන්ඩෝරාහි ජීවත් වන්නා වාදනය කිරීම සහ නව සංගීත උපකරණ පවා නිර්මාණය කළේය. අධ්‍යක්ෂක ජේමිස් කැමරන් අවසාන මොහොත දක්වා සංස්කරණය කිරීම දිගටම කරගෙන ගිය අතර මේ බ්‍රිතාන්‍ය සංගීතඥයා චිත්‍රපටය අවසන් කර බෙදා හැරීමේ දින 5කට පෙර ඔහුගේ අවසාන සංගීත කොටස අවසන් කළේය. සමස්තයක් වශයෙන් පැන්ගලර් පවසන්නේ ඇවටර්හි සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටයකට වඩා 4 ගුණයක සංගීතයක් ඇති බවත් එහි මිනිත්තු 195ක ධාවන කාලය පුරාම පාහේ සංගීතය අවශ්‍ය බවත්ය. සයිමන් පැන්ගලර් වසර 7ක් සර ලිපි සඳහා වැඩ කළ අතර බොහෝ වැඩ කටයුතු 2023 සහ 2025 අතර සිදුවිය. වාර්තාගත ලෙස ඉදිරියට යන මෙම කතා මාලාවේ තුන්වන කොටස වන Fire and Ash ස්වාභාවික සම්පත් අත්පත් කර ගැනීමට උත්සාහ කරන මිනිස් ආක්‍රමණිකයන්ගේ තම ග්‍රහලෝකය ආරක්ෂා කර ගන්නා නිල් නාවී ජනයාගේ කතාව අඛණ්ඩව ගෙනහැර දක්වයි.